අයිබෝවන් යාළුවනේ ඔයාලා අදත් එකතුලා ඉන්නේ අපේ ආර්ටික් YouTube channel එකත් එක්කයි. අද වීඩියෝ එකෙන් අපි හදන්නේ කලින් වීඩියෝ එකේ අපි හොයාගත්ත NCL City එක එක්ස්ප්ලෝර් කරන්නයි. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකට like එකකුයි comment එකකුයි දාලා මේ වගේ දේවල් බලන්න කැමති යාළුවන්ට share කරන්න එපා කියලා. ඉතින් මම මුලින්ම මේ NCL City එක එක්ස්ප්ලෝර් කරන්න කලින් මේ විදිහට මේකේ තියෙන ශල්කස් වූල් වලින් වහ ගන්නවා. එහෙම නොකරොත් ඒවා නිසා වෝඩන්ව ස්පෝන් වෙලා අපිට ලොකු කරදරයක් වෙයි. අතර තියෙනවා පෝඩල් එක. මම හිතන්නේ ඒක තමයි මේන් පෝඩල් එක. අපි මෙන්න මේ විදිහට මේ වූල් ටික හයි දාගමු. මම ඉතින් ඔන්න ඔය විදිහට වූල් ටික තැන්වල ප්ලේස් කරන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ අපි හදන්නේ මෙන්න මේ වෝඩන් NCL City එක අපේ බේස් එක විදිහට පාවිච්චි කරන්න. අපි ඒකත් කරන්න හදන්නේ හાર્ඩ්කෝර් වලින්. මෙතන තියෙන ශල්ක එක මම වූල් වලින් වහ ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ තව මේ වගේ ශල්ක තියෙනවා නම් ඒවත් වහ ගන්න එක. මම ඒක ටිකක් ස්පීඩ් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න. හොඳයි අපි ළඟට මේ පැත්තත් බලමු. මේ පැත්තේ වෝඩන් ස්පෝන් වෙලා නැති කියලා මම හිතනවා. මම හිතන්නේ අර පැත්තේ ඉන්නවා. ඒ නිසා අපි මේ පැත්ත අපි කරමු. මුලින්ම පරිස්සමෙන් සද්ද නොකර කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට ලොකු කරදරයක් තමයි වෙන්නේ. හරි අපි මේ හරියට මම හිතන්නේ කවුරුත් නැහැ. අපි පරිස්සමෙන් කරමු. මට තව හොඳ අදහසක් ආවා. මේක ටිකක් භයානක අදහසක්. ඒ වූල් ප්ලේස් කරන්න ලාලේසි. අපි මේ වූල් ප්ලේස් කරගත්ත තැන්වල තියෙන ශල්ගස් ඔක්කොම කඩ යන්නේ. හැබැයි වෝඩන් ස්පෝන් කරගන්න නැතුව වෝඩන් ස්පෝන් වුණොත් ඉවරයි. ඒකට මම මේ ටනල් එකත් හදාගත්තා. මේකෙන් ගොඩක් XP එනවා. ඒක අපේ අනාගතයට ගොඩක් වැදගත්. හරි අපි මේ පැත්තත් කරගමු. අපිට මේකතන තියෙන chest එකකින් diamond armor වලට අවශ්‍ය දේවලුත් හම්බුණා. ඒ වගේම තමයි enchantment book ටිකකුත් හම්බුණා. හැමතැනම කැනල් තියෙනවා. මම හිතන්නේ අර පැත්තේ මං හිතන්නේ මම නූලෙන් බේරුනේ. හරි මම මේ ටිකත් කඩාගත්තා. මං හිතනවා වෝඩන් ස්පෝන් වෙන එක අඩතේ කියලා. මේ ළඟ තියෙන ශල්ක වලින් තමයි ගොඩක් කරදරේ. අපි මෙතන ඉබු ටික මෙතනත් කඩාගමු. හරි මං හිතන්නේ ගොඩක් දුරට කඩලා ඉවරයි. තව 2-3ක් විතරයි තියෙන්නේ. මෙතන ටික උන්නුනා අපි බඩ් එකක් ටනල් එක ඇතුළට. නැත්තම් මං හිතන්නේ වෝඩන් ස්පෝන් වල අපිට කරදරයක් වෙයි. අපි මෙතනත් කඩලා දාමු. හරි මෙතන කඩලා දැම්මා. හරි යාළුවනේ මම මෙතනත් කැඩුවා. මෙතන තියෙන ශල්ක එකක් හම්බුණා. අපි ඉක්මනට යමු. හරි මේ පැත්තේ ඔක්කොම ඉවරයි. දැන් මේ පැත්තේ ටික කඩලා දාමු. හරි මේ වැඩ සුපිරියට XP එනවා. මෙතන තියෙන මට පොතුයි තව දේවල් ටිකක් හම්බුණා. මං හිතන්නේ වෝඩන් කෙනෙක් ස්පෝන් වුණා මං කරපු බෝඩ වැඩක් නිසා. හරි ඒ ටිකත් ඉවරයි. අපි එහෙනම් මේ පැත්තට යමු. මේ පැත්තේ තව එකක් තියලා මං කැඩුවා. මේකත් මං කඩලා දැම්මා. හරි මේ පැත්තේ නම් එමෙදි ෂාට් ගොඩක් තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා මේ chest එක මේ ටනල් එක ඇතුළට යමු. chest එක ඇතුළට යන්න බෑනේ. යන්න පුළුවන්ද? හරි මේ පැත්තේ ලාවලකුත් තියෙනවා. ඒක ඇතුළේ පීනන්නම් මට හිතෙනවා. මේ වගේ මෝඩ වැඩ තමයි මම නිතරම කරන්නේ. මේ හાર્ඩ්කෝර් වලට අබ්බාගේ විදිහට ඩීලීට් කරයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට බෝන් එකකුත් හම්බුණා. මම හිතන්නේ මම වෝඩන්ව ස්පෝන් කරගෙන බැරෙන්න තමයි හදන්නේ මේ බෝඩ වැඩේ. අපි යමු ටනල් එකට. ඊට පස්සේ මම ආයෙත් ගොඩක් වෙලා මෙන්න මේක මේ විදිහට කරලා එකපාරක් වෝඩන්වත් ස්පෝන් කරගෙන මම හිතන්නේ 3 පාරක් බැරෙන්නත් හදලා කොහොම හරි වැඩේ කරා. මෙතන ඩයමන්ඩ් තියෙනවා. හරි බග ඊළඟ වීඩියෝ එකේදී මේක බේස් එකට හරවන වැඩේ පටන් ගන්නවා. ඒ වීඩියෝ එක එකක් බලන් ඉන්න. ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම goodbye.